නිල්මිනී තෙන්නකෝන් සමිතා මුදුන් කොටුව කියන්නේ අපේ කලා ශාස්ත්‍රයේ අපූර්ව හෙළියන් දෙදෙනෙක්. දෙදෙනාගේ මේ යාළුකම ගොඩාක් ඈතට දිව යනවා කියලා තමයි කියන්නේ. ඒ යාළුකම ගැන නිල්මිනී තෙන්නකෝන් Tamanගේ මුණු පුතේ තියලා තිබ්බේ මෙන්න මේ වගේ සටහනක්. අම්මෝ මට නම් සින්දු කියන්න බෑ. ඊයේ සනත් අයියාගේ උපන්දිනේට ජානකී ආරාධනා කළා. සමිතා මට සින්දු කියන්න කියලා වදම දුන්නා. සමිතා මුදුන් කොටුව කියන්නේ මං ආසම කරන හඬක් තියෙන ගායිකාවක්. ඒ විතරක් නෙමෙයි. ඇයි හොඳ කෙනෙක්. මට 1992 දී සමිතාව මුණ ගැහෙන්නේ. අපි ඉතාමත් ළඟින් ඇසුරු කළා. ඇය 93 දී විවාහ වුණා. මම 95 දී විවාහ වෙනවා. ලස්සන අතීතයක් තිබුණා. අපි කෑම උයාගෙන ඒගොල්ලන්ගේ ගෙදර යනවා. මට දුව ලැබෙන්න ඉන්නකොට සමිතා රසට කෑම හදාගෙන අපේ ගෙදර එනවා. අපි හිටියේ රත්මලානේ. අපේ මුදල් වලින් ගත්තු ගෙදරක. එතකොට සමිතා පදිංචි වෙලා හිටියේ නාවල. ඇය කියනවා අපිටත් නාවල එන්න කියලා. පදිංචියට. ඇත්තටම අපි ආසව වුණා. ඒකට ඕන කරන මුදල් තිබුණේ නැහැ. ඒත් ඇයගේ උත්සාහය ඇය අතෑරියේ නැහැ. අපි උනන්දු කරලා මිරිහානි ඊටමක් පෙන්නවා ගෙනල්ලා. අපි පදිංචි වෙලා හිටපු ගෙදර විකුණලා මෙතන ගේ හදන්න කියලා පුදුම විදිහට උනන්දු කළේ. 2003 වෙනකොට ගේ හදලා ඉවර කරා. ඇය කිව්ව විදිහටම හිටපු ගෙදරත් විකුණුවා. ඉතින් මම මේක ලියන්න හේතුනේ අද මම ඇයි කාලෙකින් හමු වුණත් මට කවදාවත් මේ කළ උදව්ව අමතක වෙන්නේ නැහැ. ඇයි මට ඉතාමත් හොඳ සොහොයුරියක්. මෙහෙම තමයි නිල්මිනී. ඇගේ සමිතා ගැන මතකයන් අවදි කරලා තිබ්බේ.